අයිබෝන් කියල පිළිගන්න සිංහට ගයිඩ YouTube චැනල එකට අදත්වාල හැමුණ ඉතින් ඔන්බෝඩ් ග්‍රෆික්ස් වලින් ගේම්ස් ප්ලේ කරනට ගොඩක් වටින නිවසගතම අද මේ විඩියගෙන් අරඟවෙල තින්නේ ඇති මේ විඩියක අනිවාරෙන් බලන්න එතකොට ඔයාලා ගේම්ස් ගහනන එක හොඳ FPSයක් එක හොඳ ඉන්පරමටක් ගන්න පුළුවන් හොඳ අප්ඩේට්යක් ගැන තමයි වාලා මේ දැන්වත් කරන්න මේ වීඩියකින් ඉතින් හලා මීට ටික කාලයට කලින් දකින්න ඇති ග්‍රෆික් ්‍රයිවර්ස් එක ඉන්ටල් USD වගේ ග්‍රෆික්ස් පාවිච්චි කරන නොවාලා ඉතින් එතනදී අලුතන් ්‍රයිව අප්ඩේට්ටක්කාව ඉති මේ අප්ඩේට් එකත් එක් ලොක ඉම්පරමටක් වෙලා දින ඔන්බෝඩ් ග්‍රෆික්සල ඉතිම මට ග්‍රෆික් පැන එක දාලා පෙන්න්න කලින් 128MB තිබ ඔන්බෝඩ් ග්‍රෆික් මෙමර එක දැන් 8GB වෙලා තියෙනවා ඉතින් වාල්ටම එක පෙන්නලඉන්න ඉතින් වාට මේක බලාගන්න පුළන් කලින් ඉන්ටර් ග්‍රෆික් කමාන්් සෙන්ට එක තිබේ නමුත් මේ වෙද ඉන්ටෙල්ලගින් ඉන්ටර් ග්‍රෆික් සොෆ්ටය කියල එකක් ්‍රෙඩිස්සලා තින ති මේක මගේ නම් ඩිෆෝල්ටම ඉස්ටෝලයා තිබ මක් සොෆ් ස්ටෝගේ අප්ඩේට්ස් වගේ රන්වෙන වෙලාවක ඉතින් වාලාගේ ඉස්ටෝල නැත වාලට පුළන් මේ ස්ටෝකට ගහිලා ඉන්ටර්ක සච් කරහ මෙන්න මේ සොෆ්ටයක තියෙනවද කියන එක බලාගන්න ඉති මංවල් මුලින්ම මේ සොෆ්ටයක ඕපන් කල පෙන්න්නම් මොකක්ද මේකින්දි වෙලා තියෙන්නේ කියලා ඇති මේ වීඩියෝකේදී ඒක ඇත්තරම ගේම්ස් වලට ලොක ඉම්පරමට තියෙනවද කියන ගැන විඩිය අන්තිමේති පෙන්න්නම් ඒවගේම මේක තියෙන ශරුස් මොනවද කලින් ආපුව දැන් ශුස් ඇවිල තියනවද කියන සම්පූර්ණම කතාක නිසා විඩිය ස්කිප් කරන්න නැතුව සම්පූර්ණයෙන් බලන්න කියලා මතක් කරනවා ඒවගේම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එක like එකක් දාන්න එතකොට මේවගේ videos ඉස්සරහටත් ඔයාලට miss නොකර බලා ගන්න හැකියාව තියෙනවා ඉතින් ඔයාලට බැලුමටම බලා ගන්න පුළුවන් වෙයි මෙතන VRAM එක මගේ 8GB කියලා පෙන්නනවා ඉස්සරත් shared memory එක 8GB තිබ්බ සාමාන්‍ය RAM එක 16GB වගේ තියෙනවනේ ඊට වඩා අඩු RAM එකක් තියෙනවනේ මෙතන shared memory එක ටිකක් අඩුවෙන් පෙන්වේ හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි කලින් drive update එකේ මෙතනද 128MB VRAM එකක් කියලා පෙන්වේ නමුත් මේ වෙද්දී ඒක 8GB දක්වා වැඩි වෙලා තියෙනවා ඉතින් ඔයාලා හිතන්න පුළුවන් දැන් shared memory එකක් නේ මෙතන තියෙන්නේ එතකොට graphics වල ලොකු improvement එකක් වෙලා තියෙනවද කියලා ඇත්තටම සෑහෙන ලොකු ඉම්පරමට එකක් වෙලා තියෙනවා කලින් මම 720p 1080p අතර රෙසලූෂන් එකක් වෙච්ච සාමාන්‍ය 1966ට 768 කියන රෙසලූෂන් එකේ ප්ලේ කරපු ගේම්ස් දැන් 1080p හයි ග්‍රෆික්ස් දාලා ඊටත් වඩා හොඳ FPS එකකින් ප්ලේ කරන්න හැකියාව ලැබිලා තිනවා ඇත්තටම ඒක හිතා ගන්න බැරි තරම් සුපිරිම ඉම්ප්‍රූව්මන්ට් එකක් ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක බලන්න එතකොට ඔයාලටත් මේ විදිහට හදා ගන්න පුළුවන් ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ග්‍රැෆික් ඩ්‍රයිවර් එක දැන් ආපු එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මීට මාස කීපයකට කලින් ඉඳලම තිබ්බා. හැබැයි ඒ ග්‍රැෆික් ඩ්‍රයිවර් එක මගේත් Windows update හරහා install වෙලා තිබ්බේ. එතනදී ලොකු issue එකක් ඇවිල්ලා තිබ්බා. ඒක තමයි මේ ග්‍රැෆික් ඩ්‍රයිවර් එක අප්ඩේට් ඉන්ස්ටෝල් වුණාට පස්සේ ටෙම්පරේචර් එක මාර විදිහට වැඩි වෙන්න ගත්තා. ඒ කියන්නේ ලැප් එක ඔන් කරාට පස්සේ මොකද software open කරලා නැතුව තියෙද්දි ටෙම්ප් එක සාමාන්‍යයෙන් සෙන්සේෂන්ස් එක 60 70 වගේ ලයින් එකටම වැඩි වුණා. ඉතින් ඒකත් එක්ක වැඩක් කරගන්න පුළුවන් මට්ටමක් තිබ්බේ නැහැ. මොකද ෆෑන් උස් නිකම්ම වැඩ කරන්න ගන්නවා ලැප් එක ඔන් වෙච්ච ගමන්ම ඉඳන්. ඒ වගේම ගේම් එකක් ඕපන් කරොත් එහෙනම් සෙන්සේෂන් එක 90 100 වගේ ලොකු ටෙම්ප් එකකට වැඩි වෙන්න ගත්තා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේ අප්ඩේට් එකේ තමයි අවුල තියෙන්නේ කියලා. ඒකත් එක්ක මං මේ ග්‍රෆික් ඩ්‍රයිව් එක සම්පූර්ණයෙන්ම අන්ස්ටෝල් කරලා දැම්මා. හැබැයි ඊට පස්සේ අර පරණ ඩ්‍රයිව් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ error issue එක ආවේ නැහැ. ඊට ටික කාලයකට පස්සේ දැන් දවස් සතියකට විතර වගේ කලින් ඉඳන් දැන් මේ අලුතෙන් Intel ලගේ graphics software එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ graphics software එක හරහා අර කලින් drive issue එක ආපු අර temperature issue එක එන්නේ නැහැ. මං ඉතින් ඒ graphic drive එක ඉන්ස්ටෝල් කරලා බැලුවා. දැන් මේකත් එක්ක ඒ issue එක නැති වෙලා තියෙනවා. ඉතින් මේ software එක ඔයාලගෙත් මේ විදිහට install වෙලා තියෙනවා නම් පොඩ්ඩක් ඔයාලා search menu එකේ ගහලා බලන්න Intel කියලා. එතකොට ඔයාලා මෙන්න මේ Intel graphics software එක බලා ගන්න හැකියාවක් තියෙයි. ඒ වගේම ඔයාලා කලින් ඉන්දලම Intel පාවිච්චි කරා නම් ඔයාලගේ මෙන්න මේ software එකත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ Intel graphic command center කියලා එක. ඉතින් ඔයාලා අලුත් software එක install කරාම ඔයාලට පළවෙනි කතාවට warning එකක් එන්න පුළුවන් පැත්තෙන් මේ කලින් තිබ්බ graphic command center එක හරි එහෙම නැත්නම් මේ කලින් තිබ්බ අර legacy drive එක මට මතක විදිහට අන්න එහෙම warning එකක් එනවා ඒක uninstall කරලා දාන්න කියලා. ඉතින් ඒක හරියටම uninstall කරන්න ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මොකද නැත්නම් මේ සමහරට මේ graphic software එකේ හරියටම වැඩේ ඔයාලට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයාලා මේ graphic command center එක uninstall කරන්න. ඉතින් ඔයාලට මේ search bar graphic command center එක search කරලා uninstall කරන්නත් පුළුවන්. නැත්නම් මෙතන මේ store එක හරහා uninstall කරන්න හැකියාවක් තියෙනවා. මට මතක විදිහට. ඉතින් ඒ විදිහට uninstall කරන්න මුලින්ම මේ graphic command center එක ඔයාලා ගාව අලුත් software එක තියෙනවා නම් විතරක් මේක uninstall කරලා දාන්න. ඒ වගේම තමයි ඔයාලා graphic drive එකත් uninstall කරන්න ඕනේ. මෙතැන්දි කියන්න ඕනේ වැදගත් කාරණාවක් තියෙනවා. ඒ වගේ තමයි මේ ඔයාලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඕෆ් කරලා තියන්න ඕනේ මේ graphic drive එක uninstall කරද්දී. එහෙම නොවුනොත්
අර පරණ ග්‍රෆික් ඩ්‍රයිව් එක අන්ස්ටෝල් කරපු ගමන්ම ආයෙත් ඔයාලගේ අලුත් ඩ්‍රයිව් එකකට ස්විච් වෙනවා ඔටෝමැටිකලි ඉන්ස්ටෝල් වෙන්න ගන්නවා. ඒ නිසා ඉන්ටර්නෙට් කනෙක්ෂන් ඕෆ් කරලා ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඩිවයිස් මැනේජර් එකට යන්න. හරි මෙන්න මේ විදිහට ඔයාලා ඩිවයිස් මැනේජර් එකට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඩිස්ප්ලේ ඇඩැප්ටර්ස් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩිස්ප්ලේ ඇඩැප්ටර්ස් වලට ගියාට පස්සේ මෙන්න මෙතන Intel R UHD graphics කියලා ගන්න. ඒකට ඩබල් ක්ලික් කරන්න. දැන් මෙතන driver කියන කොටසට යන්න. එතනදී ඔයාලට මෙතන පල්ලෙහාට වෙන්න ඔප්ෂන් එකක් බලා ගන්න හම්බේ uninstall device කියලා එකක්. හරි. අන්නේ uninstall device කියන එක ක්ලික් කරන්න ඕනේ ඔයාලා. මෙතන uninstall device කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මෙතන මේ ටික එක දාන්න ඕනේ. attempt to remove the driver from this device කියන එක ක්ලික් කරලා මේක uninstall කරන්න. දැන් මම uninstall කරන්නේ නැහැ. මම මේක හදලා තියෙන නිසා. ඔයාලා හැබැයි මේ software එක පළවෙනි වතාවට නම් පාවිච්චි කරන්නේ මේ graphics software එක. ඔයාලට අර warning එකකුත් ආවා නම් මේක uninstall කරලා ඉන්න මුලින්ම. ඒක uninstall කරාට පස්සේ ඔයාලා machine එක restart කරන්න ඕනේ. මතක ඇතුව shut down කරන්න නෙමෙයි මෙතනදී restart කරන්න ඕනේ. restart කරලා සමහරට ඔයාලා graphics කලින් තිබ්බා වගේ නැති වෙන්න පුළුවන්. මොකද අර normal drive එකකට මාරු වෙන නිසා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ Intel graphics software කියන software එක download කරගන්න ඕනේ. සමහරට ඔයාලා මේ විදිහට install වෙලා තියෙන්න පුළුවන්. එහෙම නොත් ඒකම තියාගන්නත් පුළුවන්. හැබැයි මම නම් මේ graphics software එක මෙතෙන්දී uninstall කරලා ආයෙත් install කරා. ඊට පස්සේ ඒක install කරාට පස්සේ ඔයාලා කරන්න ඕනේ තව වැඩක් තියෙනවා. ඒ තමයි settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙතන Windows update හරහා ඔයාලා check for updates දෙන්න. එතනදී ඔයාලගේ graphic drive එක ආයෙ අලුතෙන් download වෙනවා. හරි. එතකොට අර අලුත් software එකක් තියෙනවා. ඒකට හරියන්න අලුතෙන් graphic drive එකත් ආයෙ install වෙනවා. ඊට පස්සේ ඔයාලා ආයෙත් machine එක restart කරන්න. ඊට පස්සේ ඔන්න ඔයාලගේ වැඩේ මෙතනදී මේකෙන් හරියනවා. ඒ වගේම ඔයාලට graphic මේ software එක open කරාට පස්සේ කලින් 128 MB තිබ්බ graphic memory එක 8 GB කියලා පෙන්වන්න ගන්නවා. හැබැයි නිකමට හිතන්න අර Windows update එක ඔයාලා කලින් drive එක install කරලා තිබ්බනම් අන්න එතනදිත් ඔයාලට සමහරට මේ 8 GB කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි එතනදී අර temperature issue එක එන්න පුළුවන් නිසා තමයි මම මේ කලින් procedure එක කිව්වේ මේ කලින් drive එක uninstall කරලා ආයෙ install කරන්න කියලා. එතකොට අර temperature issue එක එන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට graphic drive එක install වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන 8GB VRAM එකක් තියෙනවා කියලා බලා ගන්න හම්බෙයි shared memory එකත් එක්ක. ඉතින් ඔයාලගේ මෙන්න මේ graphic version එක graphic drive version එක මේ 32.101.76 කියන version එක තියෙන කියලා බලන්න. ඉතින් මේ version එකත් එක තමයි මේ ලොකු improvement එක වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන මේ graphic software කරා ඔයාලට games වලට අදාළ profiles වෙනම හදන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා කලින් තිබ්බ එකත් එක්ක. ඉතින් මෙතන සෑහෙන ඇඩ්ජස්ට්මන්ට් ටිකක් ඔයාලා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ performance එක monitor කරන්නත් වෙනම panel එකක් දීලා තියෙනවා මෙයාලා. ඉතින් මේ දේවල් එක සෑහෙන graphic improvement එකක් වෙලා දෙනවා. ඉතින් අපි දැන් බලමු game එකකුත් play කරලා ඇත්තටම මේකේ ලොකු improvement එකක් තියෙනවද කියන එක ගැන. ඉතින් මුලින්ම මම ඔයාලට settings ටික පෙන්නලා ඉන්නම් මෙතන. ඉතින් ඔයාලට පෙනෙන 1080p resolution එක දාලා තියෙන කලින් තිබ්බ resolution එකට වඩා ගොඩක් වැඩි resolution එකක් මම දාලා තියෙනවා. ඒ වගේම මේකේ graphics high දාලා තියෙන්නේ. ඔයාලට game එක play කරලා පෙන්නන්න. සාමාන්‍යයෙන් කලින් අර 1966 කියන resolution එකේදී play කරද්දී හම්බෙච්ච FPS ප්‍රමාණයටත් වඩා FPS ප්‍රමාණය දැන් මේ onboard graphics හරහා ගන්න හැකියාව තියෙන මේ drive update එකත් එක්ක. ඔයාලට FPS ප්‍රමාණය උඩ බලා ගන්න පුළුවන් ගේම් එකේ. මම VSync on කරලා තියෙන්නේ. ඉතින් FPS 60ක් යනවා කිසිම ඉෂුව එකක් නැතුව. FPS සමහරවිට මෙතන තව 5ක් 10ක් අඩු වෙන්න පුළුවන් මොකද වීඩියෝ රෙකෝඩින්ග් එක යන නිසා. ඉතින් මේ විදිහට තමයි මම මේක ගේම් එකක් ප්ලේ කරේ. ඉතින් තව ගේම් එකක් ඔයාලා ප්ලේ කරලා පෙන්නන්න. සමහර ගේම්ස් අල්ට්‍රා සෙටින්ග්ස් දාලා උනත් ප්ලේ කරන්න පුළුවන්. මුලින්ම මේකෙත් මම settings ටික ඔයාලට පෙන්නලා දෙන්නම්.
තුවාලගෙන ග්‍රෆික් කල්ට දාලා තියෙන තින් මෙත 1080p resolution එක වීසින් කොන් කලා තියෙන 60 fps කල් ලොක් කරලා තියෙන එතන මම ගේම් එක ප්ලේ කරලා පෙන්නනවා වලට ඉතින් ඔයාලට පේනවා ගේම් එක කිසිම ඉෂුව එකක් නැතුව බොහොම හොඳට වැඩ කරනවා FPS 60 මේක ලිමිට් වෙලා තියෙන කිසිම දෙයක් FPS ඩ්‍රොප් වෙන්නේ නැහැ ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් ඉතින් මේ අල්ට්‍රා ග්‍රැෆික් දාලා තියෙන කලින් සාමාන්‍ය හයි ග්‍රැෆික් දාලා තිබ්බටත් වඩා හොඳ FPS ප්‍රමාණය දැන් අල්ට්‍රා දාලා ගන්නත් පුළුවන් මේ ගේම්ස් වල ඉතින් මේ ග්‍රැෆික් ලයිව් අප්ඩේට් එකත් එක්ක ඉතින් ඔන්බෝඩ් ග්‍රෆික්ස් වලින් ඉන්ටග්‍රේටඩ් ග්‍රෆික්ස් වලින් ගේම්ස් ගහන ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා ආයෙත් මතක් කරලා channel subscribe කරලා bell icon එක click කරලා දාන්න. ඒක අපේ channel එක කරනකොට ලොකු උදව්වක්. ඒ වගේ වීඩියෝ එක like එකක් දාලා යන්න. ඒ වගේම ඔයාලගේ දස්පලයක් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.